පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ETI මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යලි නොතිසි නිකුත් කෙරුණා. ඒ ඊට අදාළ නඩු 3ක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳ වූ අවස්ථාවේදී මුදල් වංචා කිරීම සහ සාපරාධී පරිහරණය කිරීම යන කරුණු මත ETI මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව ETI තැන්පත්කරුවන් පිරිසක් විසින් පවරා තිබූ මෙම නඩු 3 කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ අද විභාග කෙරුණා. එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ETI අධ්‍යක්ෂ මණ්ඩලයට අප්‍රේල් මාස 2 වෙනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසයි. මේ අතර 2015 ජනවාරි මාස 15 වන දින සිට 2018 දෙසැම්බර් මාස 31 වන දින දක්වා කාලය තුල යහපාලන ආණ්ඩුව යටතේ සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත අද පැමිණි ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සමාජිකයන් ETI මූල්‍ය ආයතනයට හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළා. අපි අතරම අද දවසේදී අවශ්‍ය කරුණු ඉදිරිපත් කළා. වැඩි දුරට අපිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ ওই දුරල නියාමනයේ දුරල ආදීක්ෂණයේ අපි සතු සියලු ලේඛන ඉදිරිපත් කරන්න ලෙසට අපිට උපදෙස් ලැබුණා. අපි හෙට දිනේදී හෝ සඳුදා දිනේදී ඒ සියලු තොරතුරු ජනාධිපති කොමිෂන් සභාව වෙතට ලබා දෙන්නට නියමිත ඔවුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන අවස්ථාවේදී සංගමයේ අනිකුත් සමාජිකයන් බණ්ඩාරනායක අනුස්මරණ ශාලාව ඉදිරිපිට සිට ETI ආයතනයට එරෙහිව මෙලෙස විරෝධය පළ කළා. ETI ඉන්න සම්පූර්ණ හොටු ඒ සල්ලි කතා කාලා කෝටි ගණන් සල්ලි විනාශ කළා. දීපා නාලක අසංක සියලු දෙනාගේම මම ඉල්ලන කරුණාකරලා තැන්පත් කරන සල්ලි ටික දෙන්න කියලා. ඇයි ඔයගොල්ලෝ අපේ දුක් මාංශ කරලා අම්බ කපු සල්ලි ටික අපි නොදෙන්නේ? අපි මොනවා කළාටද ඔයගොල්ලන්ට? ඇයි දීපාව තියාගෙන ඉන්නේ නගර සභාවේ මන්ත්‍රී කෙනෙකුට එළියට දාන්න? ඇයි මේ අසාධාරණ වැඩ කරන්නේ? ඇයිගේ පිටිපස්සේ ඉන්න කට්ටිය අපි දන්නවා කවුද ඉන්නේ කියලා. කරුණාකරලා ඇයව අයින් කරන්න දේශපාලනේ. අපේ සල්ලි මුන් අරගෙන කාලා මුන්ගේ ළමයිව පිටරට දාලා අපේ සල්ලි වලින් තමයි උගන්වන්නේ. අපි ජනාධිපතිතුමා තමයි අපිට මේක මැදලා මේ සල්ලි අපේ කොහොම හරි අපිට අරන් දෙන්න ඕන. උන් ඔක්කොම හොරකම් කරලා කාලා බීලා උන් දැන් හොරකරාසේ රටින් පයින්නයි බලන්නේ. අයවැය දෙවනවර කියවීමේ විවාදයේ දෙවන දිනයේ තොරතුරු සමගින් දැන් මැතිසභේ විශේෂාංකය. ආර්ථිකය ගෙනියන්න අමාරු තමයි. පසුගිය රජය පෝස්ට් සිටි එක හදන්න නෑගත්තා. හම්බන්තොට වරාය හදන්න නෑගත්තා. ගුවන්තොට පොළ හදන්න නෑගත්තා. ඒ වගේ සත පහක ආදායමක් නෑ. ඔබතුමාගේ අමාත්‍යාංශවල තියෙන මිලියන 460යි. ඒක වැඩි කරලා තියෙනවා. නෑ අසාධාරණයක් කරලා තියෙනවා ඔබතුමාට ඒකයි. මගේ අමාත්‍යාංශ ගැන හිතන්න එපා ඇත්තට. මංගල ඇමතුමාගේ සිහින සාප්පුව විවෘත කරලා තිබෙනවා. අර ලීසින් කම්පැනි වගේ හරි ලස්සන වචන පෙළකින් විවිධාකාරී ණය යෝජනා ක්‍රමයක් තමයි මේ අයවැය ලේඛනය කියලා මංගලගේ ෆැන්ටසිය විදිහට අපිට ඉදිරිපත් කරලා තිබෙන්නේ. රටේම පවුල් වලින් 5කට වැසිකිලි නැහැ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් පවුල් වලින් 10%කට පමණ වැසිකිලි නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක ඇතිවෙච්ච සංවාදයේදී මුදල් ඇමතිවරයා කිව්වා අධිවේගී මාර්ග හදලා තියෙනවා, සම්මන්ත්‍ර ශාලා හදලා තිබෙනවා. හැබැයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ 10%කට වැසිකිලි නැහැ කියලා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන අතරෙම පහුගිය අවුරුදු 4 නිවාස ඇමතිවරලා හැටියට සජිත් ප්‍රේමදාස මහත්මයා හම්බන්තොට දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂ නායකයා, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා, එතුමාගේ දිස්ත්‍රික්කයේ එතුමාගේ ජනතාවගේ මේ ප්‍රශ්න විසඳන්න එතුමා සමත් වෙලා නැහැ. ඒගොල්ලන්ට විතරක් නෙමෙයි අවුරුදු 4ක් තිස්සේ තමනුත් එක නොකරයි කියන එක අනිවාර්ය විතරයි හදාන්නේ නේද? ලක්ෂ 4ක ණය දෙනකොට ඒ ලක්ෂ 4 ණයෙන් වැසිකිලි හදාගන්න බෑ. ඒක ඇත්ත. මංගල සමර ඇමතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා ඇඟිල්ල දික් කරාට ටොක් කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට පාරේ යන්න හිඟන්නත් රුපියල් 3,86,684ක් ණයයි. පුංචි දරුවෝ ඉපදුණු ගමන් අඬනවා. ලංකාවේ දරුවෝ අඬනවා වැඩි කියලා පොතක් තිබුණම මම දැක්ක Facebook එකේ දාලා තිබ්බා ලංකාවේ ඉපදෙන දරුවෙක් Taman ඉපදෙනකොටම රුපියල් 6,86,364ක ණයකාරයෙක් කියලා දැනගත්තම පොඩි එකා අඬන්නේ නැතුව ඉඳීද? ගම්මන්පිල මැතිතුමා එතුමන්ට ලොකු බයක් තියෙනවා මේ අයවැය තුලින් ජනාධිපතිවරණයේ පරාජය මහමැතිවරණයේ පරාජය පේනවා. ඒ හින්දා තොප්පිවලෙන් තොප්පිය විසි කරනවා වගේ අර වඳුරෝ ටිකත් විසි කරන්න ඕනේ කියන කතාවක් තමයි දැන් මෙතන කරේ. අපි තරුණ පරම්පරාවට අලුත් ගයක් සාදා ගැනීම සඳහා හෝම් ස්විට් හෝම් කියන ණය යෝජනා ක්‍රමය අපේ මුදල් ඇමතිතුමා දැන් ඉල්ලලා තියෙනවා. මම හිතන්නේ අපේ නාමල් රාජපක්ෂ මැතිතුමා ඉන්නවා. ඒක එතුමා බැන්දට පස්සේ හෝම් ස්විට් හෝම් කියන ණය යෝජනා ක්‍රමය යටතේ ඔබතුමාට ගන්න පුළුවන්. ඔබතුමාගේ මල්ලිට ගන්න පුළුවන් දැන් වෙනකොට. මමත් ඔය ලෝන් එකට දාන්න කියලා බැලුවේ මාසෙට කීයක් ගෙවන්න ඕනද දන්නේ වාරිකේ නේද? මම ඒක ගණන් කරලා කියන්න. ලියන්න පාත වෙනවා 106යි. ඔබතුමාට 25ක් තියෙනවා ගෙවන්න.
ග්‍රාම නිලධාරියා ඉතිහාසයේ ප්‍රථම වතාවට තම අයිතීන් දිනා ගැනීමට මහමගට බැස ඇත. වැටුප් විෂමතා ඉවත් කිරීම සහ විධිමත් ශ්‍රේණි ක්‍රමයක් සහ විධිමත් බඳවා ගැනීම පරිපාටියක් සහිතව ග්‍රාම නිලධාරී සේවා ස්ථාවක් ලබා ගැනීම ඉන් ප්‍රධාන ඉල්ලීම. මෙයාට වෘත්ති සමිතිය අයිතිවාසිකම් නැහැ. වෘත්ති සමිතිය කරන්න පුළුවන්. සාම නිලධාරියෙක් හැටියට ඉන්නවා නම් ඔහුට පාරට බහැලා පිකටින් කරන්න බෑ. ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ග්‍රාම සේවකවරු පාරට බැස්ස. සටකපට සූත්‍ර හොඳට දන්න ඇමති කෙනෙක්. ඒ නිසා ඔබතුමා කරුණා කරලා මේගොල්ලන්ගේ ප්‍රශ්න විසඳන්න කතා කරන්න කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලන්නේ. අයවැය මගින් සුඛෝපභෝගී වාහන සඳහා නව බද්දක් පැනවීම හරහා බලාපොරොත්තු වන්නේ වාහන සඳහා මෙතෙක් පැවති බදු විෂමතා ඉවත් කිරීම බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍යාංශය අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. කෙසේ වෙතත් අදාළ සුඛෝපභෝගී බද්ද ගණනය කිරීමේ දෝෂ පවතින බවට වාහන ආනයනකරුවන් චෝදනා කරනවා. 2019 වර්ෂය සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ මෝටර් රථවාහන සඳහා වන නිෂ්පාදන බදු සංශෝධනය කරන බවයි. ඒ අනුව සුඛෝපභෝගී වාහන මත නව සුඛෝපභෝගී බද්දක්ද පැනවීමට කටයුතු කළා. අයවැය යෝජනාවල දැක්වුණේ සුඛෝපභෝගී ඩීසල් වාහන නිෂ්පාදන පිරිවැය රුපියල් මිලියන 3.5ක් දක්වා සුඛෝපභෝගී බද්දෙන් නිදහස් වන අතර අමතර අගය සඳහා 120ක නව බද්දක් පැනවෙන බවයි. සුඛෝපභෝගී පෙට්‍රල් වාහන නිෂ්පාදන පිරිවැය රුපියල් මිලියන 3.5ක් දක්වා සුඛෝපභෝගී බද්දෙන් නිදහස් වන අතර අමතර අගය සඳහා 100ක නව බද්දක් පැනවෙනවා. සුඛෝපභෝගී දෙමුහුන් ඩීසල් වාහන රුපියල් මිලියන 4ක් දක්වා සුඛෝපභෝගී බද්දෙන් නිදහස් කර අමතර අගය සඳහා 90ක බද්දක් සහ සුඛෝපභෝගී දෙමුහුන් පෙට්‍රල් වාහන නිෂ්පාදන පිරිවැය රුපියල් මිලියන 4ක් දක්වා සුඛෝපභෝගී බද්දෙන් නිදහස් කර අමතර අගය සඳහා 80ක බද්දක් පනවා තිබෙනවා. සුඛෝපභෝගී විද්‍යුත් වාහන නිෂ්පාදන පිරිවැය රුපියල් මිලියන 6ක් දක්වා සුඛෝපභෝගී බද්දෙන් නිදහස් කරන අතර අමතර අගය සඳහා පනවා ඇති බද්ද 60%ක්. ඒ අනුව Honda Civic මෝටර රථයක් සඳහා රුපියල් 2,50,000ක නිෂ්පාදන බද්දට අමතරව රුපියල් 12 ලක්ෂයක නව සුඛෝපභෝගී බද්දක් පැනවෙන අතර එහි සමස්ත බදු ප්‍රමාණය 14,50,000කින් ඉහළ යනවා. Honda CR-V රථයක නිෂ්පාදන බද්ද රුපියල් 6,75,000ක් වන අතර රුපියල් 23 ලක්ෂයක නව සුඛෝපභෝගී බද්දක් පනවා තිබෙනවා. ඒ අනුව එහි සමස්ත බදු ප්‍රමාණය ඉහළ යන්නේ රුපියල් 29,75,000කින්. Audi Q2 සහ Audi A3 රථවල නිෂ්පාදන බද්ද රුපියල් 2,50,000ක් සහ නව සුඛෝපභෝගී බද්ද රුපියල් 25 ලක්ෂයක් වන අතර එම රථවල සමස්ත බදු ප්‍රමාණය රුපියල් 27,50,000කින් ඉහළ ගොස් තිබෙනවා. Mercedes-Benz CLA 180 සහ Mercedes-Benz GLA වර්ගයේ රථ සඳහා නිෂ්පාදන බද්ද ලක්ෂ 4ක් වන අතර අලුතින් පනවා ඇති සුඛෝපභෝගී බද්ද රුපියල් 35 ලක්ෂයක්. ඒ අනුව එම රථවල සමස්ත බදු ප්‍රමාණය 39 ලක්ෂයකින් ඉහළ යනවා. Mercedes-Benz C200 රථයක් රුපියල් 6,75,000ක නිෂ්පාදන බද්දකට යටත් වන අතර රුපියල් 40 ලක්ෂයක නව සුඛෝපභෝගී බද්දත් සමග එහි සමස්ත බදු ප්‍රමාණය ඉහළ යන්නේ රුපියල් 46,75,000කින්. BMW 318i සුඛෝපභෝගී මෝටර රථයක් සඳහා පැනවෙන නිෂ්පාදන බද්ද රුපියල් 6,75,000ක් වන අතර රුපියල් 35 ලක්ෂයක නව සුඛෝපභෝගී බද්දක් පනවා තිබෙනවා. එම රථයක සමස්ත බදු ප්‍රමාණය රුපියල් 41,75,000කින් ඉහළ යනවා. BMW X1 වර්ගයේ මෝටර රථයක නිෂ්පාදන බද්ද රුපියල් 6,75,000ක්. එම රථ සඳහා රුපියල් 40 ලක්ෂයක නව සුඛෝපභෝගී බද්දක් පැනවීමත් සමග එහි සමස්ත බදු ප්‍රමාණය රුපියල් 46,75,000කින් ඉහළ ගොස් තිබෙනවා. Land Rover Range Rover වර්ගයේ මෝටර රථයක් සඳහා රුපියල් 14 ලක්ෂයක නිෂ්පාදන බද්දක් සමග රුපියල් 1,75 ලක්ෂයක නව සුඛෝපභෝගී බද්දක් පනවා තිබෙනවා. ඒ අනුව එහි සමස්ත බදු ප්‍රමාණය ඉහළ යන්නේ රුපියල් 1,89 ලක්ෂයකින්. මේ අතර සුඛෝපභෝගී වාහන මත නව බද්දක් පැනවීමත් සමග මතුවන තත්ත්වයන් සම්බන්ධයෙන් වාහන ආයනනකරුවන් අදහස් පළ කළා. ලක්ෂරි බද්දක් කියලා දෙයක් මේ අවස්ථාවේ හඳුන්වලා දීලා තියෙනවා. ලක්ෂරි බද්ද කියන එක ඔයිට ඉස්සෙල්ලා තිබුණා. 1800 cc වලට වැඩි වාහනවලට තමයි මේ ලක්ෂරි බද්ද වේල පහෙන් තිබුණේ. දැන් නව ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා මේ අයවැයත් සමගම. එය තියෙන්නේ වාහනේ නිෂ්පාදන වටිනාකම. රුපියල් වලට කන්වර්ට් කරපුවාම ලක්ෂ 35 ඉක්මවුවොත් ඒ සියලුම වාහන ලක්ෂරි බද්දට යටත් වෙන විදිහට තමයි නීතිය පැනවෙලා තියෙන්නේ. අපි හිතනවා ඒ ලක්ෂ 35 අවට එන වාහන ගොඩාක් තියෙනවා සාමාන්‍ය මහජන
ජනතාව පාවිච්චි කරන වාහන. ඒ කියන්නේ අපි ගත්තොත් Toyota Premio එකක්, Toyota Axio එකක්, Honda Vezel එකක්, Toyota CHR රථයක්, Honda Grace එකක් මම දකින්නේ මේවා ලක්ෂරි වාහන හැටියට. නමුත් මේ දේ ගණනය කිරීමේදී හෝ මෙම නීති සැකසීමේදී යම්කිසි ප්‍රමාද දෝෂයක් හෝ යම්කිසි අත්තරද්දක් වෙලා සිදුවෙලා තියෙනවා කියලා මට හැඟෙනවා. මා හිතනවා මේක මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මීට වැඩිය හොඳ කෝණයකින් බලලා සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන සාමාන්‍ය වාහන මම හිතනවා මේවෙන් නිදහස් කළ දෙයි කියලා. මේ අතර පසුගියදා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. අපි බදු ප්‍රතිපත්තියේ විප්ලවීය වෙනසක් කරා ගිය වතා. CIF වැලියු එකට වෙනුවට එන්ජින් ධාරිතාව උඩ බදු අය කිරීමේ ක්‍රමයක්. මොකද ඒ තුලින් අර ඉස්සෙල්ලා හොරට වාහන ගෙන්නලා ඒවා අව탁සේරු කිරීමේ ක්‍රමය නැවතුණා. නමුත් ඒක තුලින් ඇත්ත වශයෙන්ම යම් විෂමතාවයන්ුත් ඇති වුණා. උදාහරණයක් ඇටියට බොහෝ සුඛෝපභෝගී වාහන වල මිල අපි හිතුවටත් වඩා අඩු වුණා. ලක්ෂරි වාහන වුණාට ඒවයි එන්ජින් පවර් එක ඇත්තටම ඒ තරම් සමහර ඒවයි 2000ට අඩුයි. සමහර වාහන මිලියන 5කින් 6කින් අඩු. අනේ ඒ නිසා තමයි මේ ඇති වුණ යම් විෂමතාවයන් නැති කරන්නට තමයි අපි මේ වතාවේ කටයුතු කරලා තියෙන්නේ. නමුත් අනිත් පැත්තෙන් පොඩි මිනිස්සයාගේ වාහනය ගැන අපි විශේෂයෙන්ම ඉලෙක්ට්‍රික් වාහන ඒ වගේ වාහන වල තියෙන වැඩිවීම ටිකක් අඩු වුණා. චෝදනාවක් තියෙනවා වාහන වල ටැක්ස් එක අඩු කළා කිව්වට ඒ අඩු කරපු ටැක්ස් එක ගේන වාහන නැහැ. කිලෝවොට් 100 දරුවෙන් තියෙන විදුලි වාහනය නැහැ ගන්න. දෝරේ ටැක්ස් එක අඩු කරපු එකේ තේරුමක් නැහැ. 70 කිලෝවොට් එකේ කර්මය කරා. ඒ අලුත් එක 110. ඒක අපි රස්තමික තියෙන ක්ලාසිෆිකේෂන් එක උඩ අපි ටැක්ස් එක යන්නේ. ඒකට 300 තමයි කාලම් තියෙන්නේ. ඔය දෙන්නාට ඒකට ඒ කියන්නේ ටැක්ස් ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඒක ගේන පරණ එක ගේන්න බෑ දැන් අවුරුදු we will look into it. I don't know whether you are correct, but we'll look into it. මේ බදු ගෙවීම සම්බන්ධයෙන් අත් වශයෙන්ම මේ රටේ මේ තියෙන මනස වෙනස් කරගන්න ඕනේ. මේ රටේ ජනතාව තොටිල්ලේ ඉඳලා මරණ මංචකයේ දක්වා හැමදේම නිකන් ඉල්ලන. ඍජු බදු ගෙවන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක් 118. මම හිතන්නේ ජනමාධ්‍ය වේදීන් හැටියට තමුන්නාස්ලා මෙතන කවුරුවත් ආදායම් බදු ගෙවන්නේ නැහැ. ගෙවන්නේ නැති අය අත උස්සන්න මං හෙට එවන්නම්. අපිට නිකම්ම ඉල්ලන හැමදේම නිකන් දෙන්න පොඩි බදු එක විදියට වැඩි කරන්න වෙනවා. 2019 වර්ෂය සඳහා වන අයවැය සම්බන්ධයෙන් ජනතාව දක්වන්නේ මෙවන් අදහස්. වැඩක් නෑ අප්පා බොරුනේ කියන්නේ. දුප්පත් පිරියන මොනවද හම්බුනේ කිසිම දෙයක් නෑ නේ. අපිට නම් ඉතින් කියන්න තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. ආර්ථිකේ නග්ගන විදියට වැඩ පිළිවෙල යොදලා තියෙනවා. සිගරට් වලින් අල්ලලා තියෙනවා, අරක් වලින් අල්ලලා තියෙනවා. අර මාජනට සාහනයක් හම්බුන්නේ නැහැ. ලොකු සහනයක් නැහැ. මිනිස්සුන්ට සහනයක් සැලසලා නැහැ. දුප්පත් මිනිසුන්ට නැහැනේ කිසිම අඩු කිරීමක්. මේ කවදාවත් සාමාන්‍ය ජනතාවට සහනයක් උනේ නැහැනේ. මේ සැරේ තේ ටිකම තමයි උනේ ඉතින්. ඉතින් ඔය ලැබෙයිද දන්නේ නැහැ ඇත්තටම සාහන දෙනවා කිව්වට. නේද එදිනෙදා දැන් සරක්කු මිරිස් ටික කිරිපිටි ගැන, හාල් ගැන, පරිසරය ගැන මොනවත් එහෙම කතාවක් නැහැ. වීගොවියා රැකීම සඳහා මෙවර අයවැය තුළින් රජය කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වී. දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. වීගොවියාගේ මෙච්චර සාර්ථක අස්වැන්නක් තියෙන මේ වර්ෂයේ වීගොවියා රකින්න කිසිම වැඩපිළිවෙලක් මේ මංගලගේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ අයවැයේ නැහැ. පොල් කර්මාන්තය ගැනත් කතා කරලා තියෙනවා අතුරු නිෂ්පාදන හදන්න ඕන කියලා. පොල් කර්මාන්තයේ තියෙන ප්‍රශ්නේ ඔය මොකක් ගන්න වේ එකක් පොල්ලතු කඩ විකුණනවා. දැන් අගමැති රනිල් වික්‍රමසිංහම පොල් වතු එලි කරමින් යනවා. කර්මාන්තපුර අරපුර මේපුර කියලා යාම එලි කරමින් යනවා. කරුණු දෙකටම වඩා භයානක ප්‍රශ්නේ පොල් වලට තියෙන්නේ අද පොල් නිෂ්පාදනයේ 40%ක් වඳුරෝ හාරිලව් විසින් විනාශ කළා. මම ඒ හැම වෙලාවකම කිව්ව දේ තමයි මේ වඳුරන් හා රිලවුන් ගම් වලට එන අය මරලා දැමීම සඳහා ක්‍රමවේදයක් හදන්න කියලා. මේක තමයි ලෝකේ කරන්නේ. අද ලංකාවේ එළුවන් නැති කිරීමේ කර්මාන්තය ඉතාම ලාභදායකයි. අද එළුමස් කිලෝ එකක් රුපියල් 1500යි 1800 එහෙම ගණන් වලට යනවා. හැබැයි මේක ගැන වචනයක්වත් කියලා නෑ. ඒ වගේම මස් පිණිස ගවයන් ඇති කිරීමක් දියුණු කරන්න ඕන. නිසා මේ කර්මාන්තය දියුණු කරන්න ඕන නම් මේ එළදෙන විකුණන්න ඉඩ දෙන්න ඕන. දැන් මේ අයවැය සම්මත වෙච්ච දවසේ ඉඳන් මේ රටේ විවාහ වෙන්න ඉන්න තරුණ යුවතිපති දෙපළ ඊළඟට ත්‍රිරෝද රත හිමියන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ගම් පෙරළිය මේ ගැමි දිරිය මේ සියල්ල සඳහා බැංකු ළඟ දැවැන්ත පෝලිම් ප්‍රමාණයක් අපිට
දකින්න පුළුවන්කම ලැබේ. හැබැයි අපි එකක් කියනවා. අද මූල්‍ය ආයතන බැංකු ක්‍රමයේ දැවැන්ත අර්බුදයක් තියාගෙන ආණ්ඩුව මේ යෝජනාව දාලා ඉවරලා ජනතාවට සහන පොලියට 100%ට අතර ණය දෙනවා කියලා. දේශපාලන තුණ්ඩු මත එක්සත් ජාතික පාක්ෂිකයන්ට ණය ලබා දුන්නොත් අවශ්‍යයෙන්ම අපි කියනවා ඊළඟට එන අපේ රජයේ විසින් ලංකාවේ බැංකු නීතියට පටහැනි දේශපාලනීකරණය කළ ණය දීලා ආපසු අය කරගන්න බැරි වුණොත් ඒ සඳහා පූර්ණ වගකීම දරන්න ඕනේ ඒ ණය අනුමත කරන සියලුම නිලධාරීන්. ඉදිරියේදී මිලියන 10ක ණයක් ගන්න පුළුවන් කියන තිබ අලුත විවාහ වෙනකොට ලංකාවේ මේ తాවකාලිකව බදු ක්‍රමයකට ගන්න පුළුවන් මේ නේද විවාහ. නෑ ලංකාවේ විවාහ වෙන තාරුණ්‍ය මේ තරම්ම මෝඩ නෑ. බැංකුවකින් ණය ගන්න ගියාම ඊට පස්සේ කියනවා අපකාරයක් කරන් එන්න කියලා. අනුකම්පාවට හරි අපකාරය මට වෙච්ච දේ ගැන දන්නවනම් රටේ ජනතාව ආයි සංසාරෙදී කිසි කෙනෙකුට අපේට අස්සම් කරන්නේ නෑ. ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය ඉදිරි දින කිහිපය තුළදී ජනතාවට හොඳින් දැනෙනු ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ පැවති විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමින්. හෝමාගම පනාගොඩ කන්දේ පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ 18 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය අද පස්වරුවේ පැවැතුනේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි අද කතා කරනවා යුද්ධය අවසන් වීමක් ගැන. ඒකම අද තියෙන තත්ත්වය තමයි මේ සඳහා සටන් වැදුණු නිලධාරීන් අද අධිකරණයේ ඉදිරියේ ඔවුන්ට උත්තර බඳින්න සිද්ධ වෙලා තියෙනවා. සමහරවම විමාන භාරයේ අවුරුදු ගණන් තියාගෙන ඉඳලා. ඔවුන් කරපු වරද ත්‍රස්තවාදීන් එක සටන් කරපු එක තමයි ඒකට ඔවුන්ට ලැබෙන්නේ වෙනත් පිළිතුරු. ත්‍රස්තවාදීන් සියලු දෙනාට නිදහස ලැබෙනකොට ඒ ත්‍රස්තවාදීන් මර්ධනය කරන්න ආපු විවිධ හමුදාවේ පොලිසිය නිලධාරීන් ඊට වඩා වැඩි දඬුවමක් දී යුතුයයි ඇස්පෝරාව අද කිව්වින්ගේ විදිහට. මේ අයවැය කියනකොට ආම්දුරනේ දේශපාලනයෙන් තමයි කතා කරන්නේ ඉතින්. අයවැය ගැන මම කියන්නේ නැහැ. මොකද රූපදාගේ ඇඟට ඒක දැනේවි කියලා මම විශ්වාස කරනවා. තාක්ෂික දවසක් යනකොට ඒක දැනෙනවා. මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සමාජිකයන් අතර හමුවක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වූ එම සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා. ලංකාවේ ආහාර ආනයනය සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්තිගරුකභාවය නැතිකම නිසා රටට වෙන අගතිය පිළිබඳව තමයි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරේ. ලංකාවට කිරිපිටි ආනයනය සඳහා බිලියන් 54ක වියදමක් දරනවා. එය ලංකාවේ අධ්‍යාපනය සඳහා වියදම් කරන සම්පූර්ණ වියදම මොවා යන මුදලක්. ඒ වගේම තමයි අපි පෙන්වුම් කරලා දුන්නා ලංකාවට ආනයනය කරන ආහාර සඳහා යන වියදම ලංකාවේ අයවැය පරිසරයට සමාන තත්වයකට පත් වෙලා තියෙනවා. මට විරුද්ධ විනය පරීක්ෂණයකුත් ආරම්භ කළා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ. මේ කිරිපිටි වලට විරුද්ධව අපි තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවැරදි දත්ත කතා කිරීම නිසා ලංකාවේ ආනයන ප්‍රතිපත්තියත් ඒ වගේම ආහාර ප්‍රතිපත්තියත් ඉක්මනින්ම සකස් කිරීම සඳහා විපක්ෂයේ හැටියට අවශ්‍ය වගකීම් භාරය ඉෂ්ට කරන ලෙස අපි ඉල්ලා සිටියා. දැන් මේ සැරේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා විශේෂයෙන්ම මේ පාසල් දරුවන්ට දියරිකි ලබා දෙන්න ඕනේ ග්‍රාමීය පාසල් වල කියලා. දැන් මේම කිරිපිටි ගැන කතා බහක් තියෙන වෙලාවකයි මේ වගේ යෝජනාවක් අයවැයෙන් කරන්නේ. ඒක කොහොමද රජයේ වෛද්‍යනාලයන්ගේ සංවිධානය ඒක දකින්නේ? අපි හිතමුකෝ ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න තමයි මේ දියර කිරි දෙන්නේ කියලා. ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න නම් කිරි එක වීදුරුවක තියෙන්නේ ප්‍රෝටීන් ග්‍රෑම් 4යි. කොස් ඇටවල ප්‍රෝටීන් ග්‍රෑම් 7ක් තියෙනවා. මුරුංගාවල ප්‍රෝටීන් ග්‍රෑම් 27ක් තියෙනවා. ඒ වගේම තමයි දේශීය හාල් වල ප්‍රෝටීන් ග්‍රෑම් 11 ඉක්මවලා තියෙනවා. පාසල් සිසුන්ගේ පෝෂණ ඌනතාවය සම්පූර්ණ කිරීම නම් අවශ්‍යතාව දියර කිරි වීදුරුවක් දෙන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට දේශීය හාල් කැඳ වීදුරුවක් දරුවන්ට ලබා දෙන්න පුළුවන්. දරුවන්ගේ පෝෂණ ගුණයත් සැපිරෙනවා. ඒ වගේම අපේ ගොවියත් ඒ අනුව ඉහළ තත්ත්වයකට පැමිණෙනවා. ජනාධිපති වැය ශීර්ෂය පරාජය කිරීමේ හැකියාවක් නොමැති බව ජේ.සී. අලවතුල මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ සිරිකොත පක්ෂ බුලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. රටේ ආර්ථිකය ඉස්සරහට අරයි යන යෝජනා ගණනාවක් මේ අයවැයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා. රජයේ සියලුම ශේෂ්ත්‍රවල වැඩ කරන අයට කියන්නේ අවුරුදු 5 කාල සීමාව තුළ පඩිය දෙගුණයකට වඩා වැඩි වෙන විදිහට උපාධිධාරී හෙදි ඒ වගේම ගුරු මේ හැම කෙනාගේම පඩිය 29000 දක්වා වැඩි කරලා තියෙනවා. ලබන අවුරුද්දෙනකොට 32525 දක්වා වැඩි කරලා තියෙනවා. රජයේ සේවකයන්ට අපි මේ වසරේ 2500ක දීමනාවක් එකතු කරලා තියෙනවා. ගොඩක් දෙනෙකුට රුපියල් 4000යි 5000යි අතර ප්‍රමාණයකින් එයාගේ විශ්‍රාම වැටුප වැඩි වෙනවා. ජනාධිපති වැය ශීර්ෂය කිව්වා මේක අගමැති වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ සභානායක විපක්ෂ මේ ඔක්කොම එකට තියෙන්නේ. ඒ අනුව මම හිතන්නේ ඒක පරාජය කරන්න අපිට හැකියාවක් වෙන්නේ නැහැ.